ඔයගොල්ලන්ට අද කියලා දෙනවා ඔයාලා ඉතාමත් ප්‍රිය කරන රසවත් කෑමක් බර්ගර් බන් එකක් කොහොමද අපි ගෙදරදී හදන්නේ චිකන් පැටි එක ඒකම මම කියලා දෙනවා. එහෙනම් අපි පටන් ගමු. අපි මේ බර්ගර් බන් එකට අවශ්‍ය වෙන අමුද්‍රව්‍ය. ඉතින් මේ ඉන්ග්‍රීඩියන්ට්ස් අපිට අවශ්‍ය වෙනවා 9ක්. බ්‍රෙඩ් ෆ්ලාර් ග්‍රෑම් 250යි, salt ග්‍රෑම් 6යි, bread improve ග්‍රෑම් 5යි, milk powder ග්‍රෑම් 15යි, sugar ග්‍රෑම් 15යි, yeast ග්‍රෑම් 5යි, butter ග්‍රෑම් 20යි, බිත්තර ග්‍රෑම් 25යි. අපිට අවශ්‍ය වෙනවා කාමර උෂ්ණත්වයේ වතුර. ඒ වගේම ඒක අපිට ගන්න පුළුවන් සීතල වතුරත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම පාවිච්චි කරනවා room temperature එකේ water එක. බර්ගර් බන් එක අපි හදන්න පටන් ගමු. මුලින්ම අපි dry ingredients ඒ කියන්නේ yeast වලට පෙර අපිට දාන්න තියෙනවා milk powder, sugar, ලුණු, ඒ වගේම රසකාරක වෙනවා bread improve. ඉතින් අපි මේ ටික අපි හොඳින් අවලං කරගන්න ඕනේ yeast දාන්න පෙර. yeast උයි salt උයි අපි එකට දාන්නේ නැහැ මොකද ඒකේ salt yeast වල ක්‍රියාකාරීත්වය අඩු වෙනවා salt එකට දැම්මොත් එකවර දැම්මොත්. ඒ නිසා අපි yeast දාන්නේ මේ dry ingredients ඔක්කොම mix වුණාට පස්සේ. දැන් අපි add කරනවා yeast. ඊළඟට අපි add කරනවා butter. ඒකම අපි බිත්තර ටික දාගන්නවා. මේ අවශ්‍ය වතුර අපි අවශ්‍ය ප්‍රමාණයට දාගන්නවා. අපි නොවේ හොඳට මික්ස් කරගන්න ඕනේ. වතුර දානකොට තාමත් පරිස්සමෙන් දාන්න. අපාට වතුර දානකොට ටිකෙන් ටික අපිට දාන්නම අපිට අවශ්‍ය ප්‍රමාණය ලෝයකට අවශ්‍ය ප්‍රමාණය අපිට දැනගන්න පුළුවන්. ඉතින් මේක හොඳට සේවුණාට පස්සේ අපිට හොඳට නීට් කරගන්න අපි සිලිකන් මැට් එකක් උඩ හදා ගන්න පුළුවන්. දැන් අපි හොඳට මේ ඩෝ එක නීට් කරගත්තා. අපේ නොවෙන්න ගන්නට දැන් අපි මේ ඩෝ එක අපි බෝල් එකක තියන්න ඕනේ ඔයිල් දාලා ක්ලොත් එකකින් වහලා උඩ ස්කින් එක මේ ඩ්‍රයි වෙනවට මේ විදිහට ක්ලොත් එකකින් වහලා තියන්න ඕනේ. අපි දැන් හදපු චිකන් පැටි බර්ගර් බන් එක පිපෙන අතරතුර අපි හදාගමු මේ චිකන් පැටි. ඉතින් චිකන් පැටි එකට අපිට අවශ්‍ය වෙනවා අමරාගත් චිකන්, salt and crushed pepper, egg white ස්වල්පයක්. විතර සුදු බද කිහිපයක්. ඒකම මට ඕනේ නම් විශේෂයෙන් කැමති ශ්‍රී ලාංකිකයන් හැටියට ස්පයිසි විදිහට හදාගන්න. ඉතින් මම ඒකට ගත්තා chop onion, අමු මිරිස් මේ ස්වල්පයක්. ඉතින් අපි එනම් මේ සියලු ingredients අපි දාලා අපි හදාගමු. හරි අපි දැන් හදාගත්ත මේ බර්ගර් බන් ඩෝ එක මම දැන් ක්ලොත් එක ඉවත් කරලා කඩා ගන්න ඕනේ ග්‍රෑම් 70 වගේ. ඇත්තම මම දැන් මේ හදාගත්ත බර්ගර් බන් ඩෝ එක මම මේකෙන් අපිට හදන්න පුළුවන් හරියටම 70 75 අතර 6ක් හදා ගන්න පුළුවන්. ඉතින් මම මේක ඩිවයිඩ් කර ගන්නවා මේ විදිහට.
බෙදාගත්ත මේ කොටස් 6 අපි මේ විදිහට රවුන්ඩ් කරගන්න ඕනේ. බෝල කරගන්න ඕනේ. ඒකල්ල මේ විදිහට අපි සකස් කරගන්න ඕනේ. ඔයිල් ගාපු ට්‍රේ එක බේකින් පේපර් එකක් දාලා එහෙම නැත්නම් බේකින් පේපර් එකක් නැති වුණත් අපිට ඔයිල් මේ ග්ලේස් කරලා බන් එක ට්‍රේ එකට බහ ගන්න පුළුවන්. මේ විදිහට අපි බෝල කරගන්න ඕනේ. දැන් අපි බර්ගර් බන් එක හොඳට පිපිලා තියෙන්නේ. දැන් අවුන් එකට දාන්න ඉස්සෙල්ලා අපි බිත්තර වලින් උඩ ග්ලේස් කරලා සෙසමි ඇට තල ඇට ටිකක් අපි උඩින් ස්ප්‍රින්කල් කරලා තියා ගන්නවා. මේ විදිහට හොඳට වටේ ග්ලේස් කරගන්න ඕනේ. තල ඇට ටිකක් තියා ගන්නවා බර්ගර් බන් එකකින්. අපි සෙසමි සීඩ්ස් දාලා ඉවරනට පස්සේ ප්‍රීහීට් oven එකේ උෂ්ණත්වය අංශක 200 විනාඩි 20ක් 25 අතර අපි බේක් කරගන්නවා. මේ විදිහට අපි විනාඩි 20ක් 25ක් අතර තියාගන්නවා. ඕන්න අපේ බර්ගර් බන් එක රෙඩි. අපි දැන් අපි හදාගත්ත බර්ගර් බන් එක අපි නිර්මාණය කරමු. අවශ්‍ය බර්ගර් පැටි චිකන් පැටි එක තියලා මේස් කරගන්න ඕනේ. මස්ටර්ඩ් ක්‍රීම් බටර්ත් එක්ක මික්ස් කරලා බන් එකේ ග්ලේස් කරගන්න ඕනේ. ස්ප්‍රෙඩ් කරගත්තා. ලයිට් බ්‍රවුන් කරගන්න ඕනේ. අපි මේ ටෝස් කරගත්ත බ්‍රෙඩ් එක උඩින් අපි මයොනයිස් ස්වල්පයක් දාගන්නවා. ඒකත් අපි මේ විදිහට ස්ප්‍රෙඩ් කරගෙන අපිට පුළුවන් ටොමැටෝ කෙචප් ටිකක් රස වැඩි කරගන්න මේ විදිහට අපිට ග්ලේස් කරගන්න. මේ විදිහට අපි ස්ප්‍රෙඩ් කරගෙන lettuce කියලා tomato slice කීපයක් අපි arrange කරලා අපාගත්ත onion rings සෝපයක් අපි add කරලා අපිට ඕනනම් sprinkle කරන්න පුළුවන් crushed pepper එකකින් බිත් එකම අපි හදාගත්ත පැටි එක අපි තියාගන්නවා. එකම slice of cheese හදාගත්ත බර්ගර් එක අපි ප්‍රසන්ට් කරනවා මේ විදිහට. ඔන්න අපි අද දවසේ අපි සම්පූර්ණ කරගත්ත බර්ගර් එක රස බලන වෙලාව ඇවිල්ලා තියෙනවා. මේ බලන්න. wow. නැවත මෙවැනිම හොඳ වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි.